sorry. Good morning, ladies and gentlemen. Welcome to the Sports Ministry for this press conference where the Minister will introduce the new selection committee. අපේ තේරීම් කමිටුවේ සභාපතිතුමා රවින්ද්‍ර සිල්වමතුමා මා සංගතතුමා ඒ වගේම අපේ පල්පෙරුම් මතුමා ඒ වගේම රනිල් පන්තුසිංහතුමා ඒ වගේම පළදාර මතුමාගේ අවසරයි අපේ විශේෂ අතිථිලේකම්තුමාලා ඒ වගේම අපේ අධ්‍යක්ෂ දිනරාජතුමා ඇතුළු සියලු නිලධාරීන් අපේ ආදරණීය මාධ්‍යවේදීන් සියලු දෙනාගේ අවසරයි මම ඉතාම සන්තෝෂ වෙනවා දවසේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගාම වැදගත් සම්නිස්ථානයකට අපිට ලක් වෙන්න සිද්ධ වෙනවා මේ පොඩි කාලවකවානුව තුළ. උදාහරණ විශේෂයෙන්ම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය අවස්ථාවන් ගණනාවකට නායකත්ව දුන්න දෙපළක් මැද ඉන්නවා. එක්කෙනෙක් අපි අරවින්ද සිල්වතුමා වගේම කුමාර සංගතකාරතුමා මම හිතන්නේ මේ කාලවකවානුව තුළදී අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ සහ ලංකාවට කීර්තිය ගෙන ආපු අවස්ථා ගණනාවක් අපි පසු කළ තිබුණා. ඉතින් ඔබ දන්නවා පොකිය සමයේ ශිෂ්‍යන් කුමාර සංගතකාරතුමත් ඒ වගේම මහේල ජයවර්ධන ක්‍රීඩකයන් මේ දෙන්නම ලංකාව නියෝජනය කිරීම අතහැරියෙන් පස්සේ විශේෂයෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල ප්‍රශ්න ගණනාවක් මතුවුණා. හේතුව වෙන එකක් නෙවෙයි. අපිට අත්දැකීම් වලින් පරිපූර්ණ වෙච්ච බහුල වෙච්ච ක්‍රීඩකයන් නැතිව ආධුනික කණ්ඩායමක තමයි අපිට මේ තරගාවලින් සියල්ලම අපි සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. උන් නැති අඩුපාඩු මම හිතන්නේ ඔවුන්ට එක පැත්තකින් දැනෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ලංකාවටත් ඒක දැනෙන ලෙස දැනෙන්න තිබෙනවා. ඒ නිසා දැන් අපිට තිබෙන්නේ මම හිතන්නේ අපි සංඝකාර අතොත් එක්ක කතා කරමු කිව්වේ තුමා මේ පෞද්ගලික කාලේ ක්‍රිකට් ගහන වැඩි එකකින් අයිමුණෙන් පස්සේ ඊට වැඩි කාලයක් ක්‍රිකට් වලට යොදවන්න සිදු වෙන කියලා වෙනත් ඒවට නිසා මම හිතන්නේ දාම කාර්යබහුල ක්‍රීඩකෙක් තාමත් ක්‍රීඩා කරන කෙනෙක්. ඉතින් මම හිතන්නේ මේ සියලු දේවල් මත තමයි පෞද්ගලික නවසීලන්ත සංචාරයේ වගේම අපි දැක්කා බංග්ලාදේශ සංචාරය ආසියානු කුසලානේ වගේ ඉන්දියාවේ සංචාරයේ මේ සංචාරවලදී ලංකාවේ කණ්ඩායම් පිළිබඳව විශාල අරබුද ගණනාවක් මතුණා. විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ අපේ ජනතාව ගෙනලා මාධ්‍යවේදීන් ඔබ වන් දන්නවා විශාල උනන්දුවක් දක්වුවා මොකද්ද මේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ මේ සියල්ල දිනවල තමයි ඊළඟ සුන්දර බලන්නටම ඇතුළු මේ ක්‍රිකට් පාලක මණ්ඩලයවත් උනේ. ඉතින් ඔවුන් හරියටම පතලා මාස 3ක් ඇතුළත ඔවුන්ට විශාල කාර්යභාරයකට අපහසුතාවද සිද්ධ වෙලා තියෙනවා. මොකද හේතුව විශාල ප්‍රශ්න ගණනාවක් එක පැත්තකින් මූල්‍ය අර්බුද ඒ වගේම අනෙක් පැත්තකින් පරිපාලනමය ගැටලු ඒ වගේම විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නැත්නම් කණ්ඩායම් වල තිබෙන ප්‍රශ්න ක්‍රීඩකයන්ගේ තිබෙන ප්‍රශ්න ඒ වගේම කණ්ඩායමක් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ ගැටලුව ඊළඟ 2018 එන ලොකුසරණ තරඟාවලිය සඳහා සූදානම් වීම මේ සියලු කාරණා වලට ඔවුන්ට විශාල ශක්තියක් දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒක කුඩා කාලෙකින් කරන්න පුළුවන් කියලා අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. උන්ට පොඩි කාලයක් දෙන්න ඕනේ උස්ම අරගෙන අලුතෙන් හිතලා අවුරුදු 8කට පස්සේ ඉන්ටරිම් කමිටිස් නැත්නම් අතුරුපාලක මණ්ඩලයෙන් පස්සේ නිවැරදි ලෙස සංගම් වලින් පත්වෙච්ච කණ්ඩායමක් විතර උන් ඉදිරියට ගෙනියනවා. ඒ නිසා තමයි දැන් අපි යම් යම් වෙනස්කම් ගණනාවක් උන් සිද්ධ කරා මම හිතන්නේ පෞද්ගලික කාලවකවානුවේ ක්‍රිකට් පාලක මණ්ඩලය විදිහට යම් යම් තීන්දුව ගණනාවක් ගත්තා. ඉතින් එතනින් පස්සේ ඕන් කල්පනා කරා ඊළඟට කණ්ඩායම හරියට ශක්තිමත්ව ගේන්න කණ්ඩායමට හොඳ පුහුණුකරුවෙක් ගේන්න ඕනේ. ඒ අනුව ග්‍රෑම්ෆෝඩ් මහත්මයා තෝරගත්තා. අපි ආශිර්වාදයට ලැබුණා. ඒ අනුව ග්‍රෑම්ෆෝඩ් මහත්මයාත් එක්ක දැන් ඔහුටත් කාලයක් දෙන්න ඕනේ මේ කණ්ඩායම ශක්තිමත්ව ගෙනියන්න අනාගතයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙනියන්න. ඒ නිසා තමයි විශේෂයෙන්ම බංග්ලාදේශ තරගාවලියේදී ඊට කලින් තරගවලත් මම හිතන්නේ ඔබ දන්නවා විශාල ප්‍රශ්න ගණනාවක් තිබුණා ක්‍රීඩකයන් තීරීම ගැන. මේ ප්‍රශ්න සියල්ලටම අපි තාම ක්‍රමානුකූලව හොඳින් මුහුණ දුන්නා. මම විශේෂයෙන් සුදුවන්ත වෙනවා හිටපු තීරීම් කමිටුවට ඔවුන් කරපු සේවය පිළිබඳව මම ආපහු නැවත අගය කිරීමක් කරන්න ඕන. ඔවුන් තමාරු කාලවකවානුවක ඇවිල්ලා තමයි මේ කියා දාන්නට අත ගෙවුනේ. කෙසේ වෙතත් ඇතුළු ප්‍රශ්න ගණනාවක් තිබුණා. එකක් අපි දන්නවා කණ්ඩායමේ නායකත්ව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා.
ඒ වගේම ලසිත් මාලික පිළිබඳව ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වගේම විශේෂයෙන් කණ්ඩායම් සම්බන්ධව ඒ වගේ කණ්ඩායමේ සයින්ස් පිළිබඳවත් යම් ප්‍රශ්න ගන්නවක් ඇති වුණා. ඉතින් මම හිතන්නේ මම බංග්ලාදේශයේ අපි කට්ටියම ඉන්න වෙලාවෙත් අරවින්ද සිල්වා මහත්මයා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනතුමාට සියලුම ක්‍රීඩකයන් කැඳවලා වුණ විශාල ධෛර්යමත් කරා ශක්තිමත් කරා උන්ට උපදෙස් දුන්නා. උන්ට අවවාද දුන්නා කොහොමද මේ කණ්ඩායමක් විදිහට අර්බුද තුන අවස්ථාවල ඉස්සරහට යන්නේ කියලා. ඒක අපිට ලොකු අත්දැකීමක්. මම ස්තුතිවන්ත වෙනතුමාට ඒ ගිහිල්ලා දුන්න ශක්තිය අතරම අවසාන තරගය ඒ තත්ත්වයෙන් ඉවර කරගන්න පුළුවන් වුණේ මම හිතන්නේ විශාල ප්‍රශ්න ගන්නවක් තිබුණ ඒ කණ්ඩායම එකමුතු කිරීමේ ශක්තිය එතුමාට තිබුණා. මම හිතන්නේ මේ ක්‍රියාදාමයේ තුල වෙනස්කම් කීපයක් කළ යුතුයි කියන කාරණේ අපිට පසක් වෙලා තිබුණා. ඒ නිසා සභාපතිතුමාත් ඒ වගේම ප්‍රගති පාලක මණ්ඩලයත් යම් අදහස් කීපකින් කියා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව. ඉතින් මේ සංයුතිය පිළිබඳව විශේෂයෙන් ග්‍රෑන්ඩ් පෝට් මහත්මයා පුහුණු කරු විදිහට ඔහුට සති 3ක් 4ක් ඇතුළත නායක 3-4 දෙනෙක් එක්ක වැඩ කරන්න බෑ. මේකත් විශාල අර්බුදයක්. ඉතින් මේ කාරණාත් සියල්ල කල්පනා කළා තමයි ඔවුනේ තීන්දුවට ඇවිල්ලා තිබුණේ. ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විදියට ඔවුන් සමග කරපු සාකච්ඡා වල ප්‍රතිඵලයක් තිබෙනවා. මම ඊයේ ඉඳලත් දුරකථනයෙන් කපිල විජේවර්ධන මහත්මයා හිටපු සභාපතිතුමාට කතා කරා. මේ අර්බුදය පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කරා. ඒ වගේම දිලන් සුද්ධවාල මහත්මයාත් ඔවුන්ගේ කණ්ඩායමත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විදියට ඔවුන් සමග සාකච්ඡා කරා. ඒ අනුව යම් කෙරෙන්න තියෙන සයින්ස් වෙනස්කම් පිළිබඳව කාරණේ අතකාවෙන් පස්සේ ඒ සම්බන්ධව යම් ප්‍රශ්න ගන්නවක් ඇතිලා තිබුණා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ විදියට ඔවුන් මට තීන්දුවක් කරගෙන තිබුණා මේ තේරීම් කමිටුව සමග ක්‍රියා කිරීම සම්බන්ධ ප්‍රශ්න ගන්නවක් ඇතිලා තිබෙනවා. ඒ නිසා නව තේරීම් කමිටුවක් පත් කිරීම සුදුසුයි කියලා. ඒ අනුව තමයි විශේෂයෙන් ඔවුන් සාකච්ඡා කරලා මට නම් ගන්නවක් වෙලා තිබුණා. ඒ අනුව අපි තීන්දුවකට ආවා විශේෂයෙන් අරවින්ද සිල්වාගේ ලංකාවට විශාල කීර්තියක් ශක්තියක් ගෙන දුණු ක්‍රීඩකයෙක් ලෝක කුසලානේ විතරක් නෙවෙයි විශාල ගෞරවයක් ලංකාවට ගෙන අප ක්‍රීඩකයෙක් සභාපතිවරයා විදියට ඒ වගේම හිටපු නායකයෙක් විදියට තවමත් ක්‍රීඩාවට නියැලෙන ඒ වගේම ලංකාව වෙනුවෙන් විශාල ගෞරවයක් ලෝකෙම අරන් දුන්න අපිට කුමාර සංගක්කාර මහත්මයා ඒ වගේම විශේෂයෙන් කළුපෙරම් මහත්මයා කියන අපි දන්නවා අපි කුඩා කාලේ ක්‍රිකට් නරඹන කොටත් ඔහු පළවෙනි අපේ කණ්ඩායමේ හිටපු තාම දක්ෂ රංගපන්දු යවන්නේ ඒ වගේම කවිකාරණ මම හිතන්නේ අපේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අලුත් අත්දැකීම් රාශියක් ලංකාවට ගෙනල්ලා දුන්න වරද ගෞරවයක් දුන්න ක්‍රීඩකෙක් ඒ වගේම රංජිත් මధుසිංහ මම හිතන්නේ අවුරුදු 10ක් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙච්ච කෙනෙක් ඒ වගේම ලංකාවේ නියෝජනය කරපු කෙනෙක් ඒ වගේම විශේෂයෙන් ගම්මට්ටමේ විශාල ක්‍රීඩකයන් අනුරගෙන වුණ පුහුණු කරන ඒ වගේම ධානමය පාල කණ්ඩායමේ කරුණාකර විදිහට ක්‍රියා කරපු කෙනෙක්. ඒ නිසා මේ සියලු දෙනා එකතු කරලා කණ්ඩායමක් සකස් කරා. ලබන අප්‍රේල් මාස 30 වෙනිදා වෙනකල් අපි ඕන්න පත් කරලා තිබෙනවා. එදිනින් පස්සේ අපි සාකච්ඡා කරනවා කොහොමද මෙතනින් ඉදිරියට යන්නේ කියලා. ඒ අනුව ඔවුන්ගේ කැමැත්ත අරගෙන ඕන එකක් සාකච්ඡා කරලා ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ඉදිරි කටයුතු ටික මම හිතන්නේ ඒ අනුව ඒ කණ්ඩායම ඉඳගෙන ඊයේ රාත්‍රියේ වෙනකොට කණ්ඩායමක් තෝරලා තිබෙනවා. ඒ තෝරපු කණ්ඩායම හිතට කොහෙද දැන් අදටපත් කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව ඒ කණ්ඩායම මම ඊයේ රාත්‍රියේම අප්‍රූව් කරා නැත්නම් අනුමත කරලා අද මාධ්‍යට අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ රාත්‍රියේම මොකද අපි දිනයක් අරගෙන තිබුණා විශේෂයෙන් දිලන් සුද්ධවාද මහත්මයා ජාතික ක්‍රිකට් කවුන්සිල් එකට කතා කරලා ඊයේ රාත්‍රියේ උන් කොහොමද මේක වෙනවයි කියලා ඒ අනුව තමයි උන් ක්‍රියාත්මක වුණේ. ඒ අනුව ඒ අවශ්‍ය කරන දේ කරා මම හිතන්නේ දැන් අපිට ශක්තිමත් මේ වැඩ පිළිවෙලෙන් ගෙනියන්න පුළුවන්. ඔබගේ ඔබ අපිට දුන්න ශක්තිය නැත්නම් විවේචනශීලීව ඔබ කරපු විවිධ විවේචනත් එක්ක තමයි මේ සියල්ල අපිට ශක්තිමත් මෙතන ගෙනියන්න පුළුවන්. ඒ සමයි දැන් ඒකට සූදානම් වෙමි. විශේෂයෙන් ඉදිරි කටයුතු ගැන ඔබ වෙත කරුණු දක්වන්න දිනක් සුද්ධවාල මහත්මයාට අපේ කර්මකාරවන්ටත් අපි අවස්ථාව ලබා දෙනවා. විශේෂයෙන් අද දවසේ මැතිව් අපේ නායකයාත් ඒ වගේම චන්දිමාල් උපනායකයා විදිහට පත් කරලා තිබෙනවා. ඉතින් ඒ දෙන්නටම අද වෙලෙත් එන්න උවමනාව තිබුණා. විශේෂයෙන්
ඇත්තටම එක දවසයි තියෙන්නේ. තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ දරුවොත් එක්ක අනුතරමේ දවසක්වත් ඉන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි කිව්වා උන්ට දැනට තාවකාලික වදේ පුරුණානේ උදේ කියලා. හවස වුණ හවස 5ට ඔබ දන්නවා මම හිතන්නේ අපි සුබ වැසීමේ උත්සවයක් තිබෙනවා පල්ලෙහා අපේ ක්‍රීඩාංගණය ගාව. ඉතින් එතෙන්ට ඔවුන් සියලු දෙනාම කණ්ඩායම විදිහට සහභාගී වෙනවා. ඊළඟට ක්‍රිකට් පාලක මණ්ඩලය තිබෙනවා ඔවුන්ට සුබ වැසීමේ ඔවුන්ට ආශිර්වාද කිරීමේ ආශිර්වාද ආගමික වැඩසටහනකුත් ඒකට ඔවුන් සම්බන්ධ වෙනවා. ඒ නිසා ඔවුන් දෙදෙනා නැති වුණාට ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ. මොකද මම ඉන්නද කියලා ඇහුවා. ඒත් කිව්වේ නෑ කමන්නේ. ඉන්න මොකද මේ ඔවුන්ට ඔවුන්ගේ ඊයේ එක දවසක් කරලා ඔවුන් ඇවිල්ලා තිබුණේ. ඉතින් වැඩ කටයුතු කරන්න ආයෙත් මම සති කීපයකට ඔවුන් ලංකාවේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒ සඳහා අපි ඔවුන්ට අවස්ථාව දුන්නා. මම හිතන්නේ මීට වැඩිය මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කණ්ඩායම විදිහට ගත්තොත් විශේෂයෙන් ඇන්ඩ්‍රෝ මැතිව්ස් නායකත්වය දන්නවා. දිනේෂ් චන්දිමාල් උපනායකයා විදිහට. ඒ වගේම ටීම් දිල්ෂාන්, ලයිල තිරිමාන්න, ඒ වගේම ශිහාන් ජයසූරිය, මිලින්ද සිරිවාදන, ඒ වගේම චාප්ට කපුගෙදර, දසුන් ශානක, තිසර පෙරේරා, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, රංගන හේරත්, සුරංග රත්මාල්, සජිත් සිරනායක, පාලසුනි කීරිගැටේ ලසිත් මාලිංග අපි නම් කරලා තිබෙනවා. ඒ අනුව මේ ක්‍රියාමාර්ගය අපි ගණී ඉදිරි ප්‍රශ්න වලදී මම හිතන්නේ ඔබට ලසිත් මාලිංග ගැන තිබෙන ප්‍රශ්න පිළිබඳව මම හිතන්නේ අපේ අරවින්ද සිල්වතුමත් දේවගම්ගේ සභාපතිවරයාට සංකාර මතුමත් ඒ වගේම අධිරාජ සුන්දරවර්ම මතුමත් ඔබට අවශ්‍ය උත්තර ටික ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් මේ මම විශේෂයෙන් නරපේ කවුරුත් නෙමෙයි අපි අරවින්ද සිල්වතුමා අපේ ඉල්ලීමක් තිබුණා ඔබට. මොකද මේ කණ්ඩායමේ අපි අලුත් ක්‍රීඩක ගන්නවක් ඉන්නේ. ඉතින් ඕන් මානසිකව පොඩ්ඩක් නැත්තම් වැටෙනවා. මොකද වෙනදා අපි දන්නවා සංගස්කාර සහ මහේල ගහන්න පටන් ගත්තෙන් පස්සේ කාගවත් ඔළුවේ අමාරුවක් නැහැ. මේ දෙන්න වැඩේ කරනකොට අනිත් කට්ටිය ඇවිල්ලා තමන්ට ඔළුවේ අමාරුවක් නැතුව තමන්ගේ කාර්යභාරය කරන්න පුළුවන්කම දුන්නා. හැබැයි දැන් ඊට වැඩිය ඔළුවේ බරක් කොහොමද ඇවිල්ලා තියෙන්නේ. මේ බරත් එක්ක ඔබට තේරෙනවා ඇති මානසිකව විශාල පීඩනයක ඉන්නේ. ඉතින් එක මැච් එකක් කරගෙන ගමන් දැන් ඔබ දන්නවා මාධ්‍ය වගේම Facebook වලින් අරේ බයිනවා මේ බයිනවා අරය ගෙහුවේ නැහැ කියනවා අරය මොකද්ද කරේ කියලා අහනවා විවිධ ප්‍රශ්න. ඉතින් මේකම මානසිකව වුණ හදන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මගේ ඇස්තකින් මම දැක්කා අරවින්ද කරපු සේවය ඔවුන් විශාල ප්‍රශ්න ගණනාවක් ඇහුවා ගන්න. අහලා ඔවුන් ඇහුවා අපි මෙහෙම වුණොත් මොකද කරන්නේ? මේ ඕවර්ස් පහට මෙහෙම වුණොත් මොකද්ද කරන්නේ? අපි කොහොමද බැට් කරනකොට මේ විදිහට අපි ස්පිනර්ස් වලට කොහොමද මේ වගේ විශාල ප්‍රශ්න ගොඩක් මම හිතන්නේ කතා කරා. ඉතින් මම හිතන්නේ ඒකත් එක්ක තමයි රන් සුද්ධවල නැත්නම් ඒ අය තමයි තීරණය කරේ. මොකද ඒ තුන මම අර කිව්ව කාරණා. නායකත්ව පිළිබඳව ඊළඟ කණ්ඩායම සංයුතිය වගේම ලසිත් මාලිග පිළිබඳව ඔවුන් අතර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තිබෙනා වූ එකඟතාවයෙන් නියමිත ප්‍රශ්න ගණනාවක් ඇතිලා තිබුණේ. ඒ නිසා තමයි නේද මේක කලින් දැන් කළ කරපු ගන්න මේ සමහරවිට ටීම් එකට මෙහෙම වුණේ. මේ තත්ත්ව උදාවන්නේ ඇයි? කොතනද ගරන්නේ? මම අමතකම මේ ප්‍රශ්න කො නෑ වැරදීම තියෙන මම අර කිව්වා මුලින්ම කිව්වා මම දැන් ඔබ ආගෙන කොට කිව්වේ නැතුව ආගමෙන් හිටිය සම්පූර්ණ හේතුව පැහැදිලි උත්තරයක් ආවේ පරිපාලනය වෙනස් වුණා කියලා හිතුණා. ආණ්ඩුව වෙනස් වුණා, පරිපාලනය වෙනස් වුණා, අන්තිම වෙනස් වුණා. ඒක ශ්‍රී ලංකා ටීම් එකට කවදාවත් මේ වගේ කල්පසාවක් ගියේ නැහැ. හැබැයි ෆස්ට් ටයිම් තිලංග මහත්මයා පත් වෙලා මේ ශාලාවේදී කිව්වා අපි ප්‍රමුඛත්ව දෙන්නේ ජාතික කණ්ඩායමට කියලා. හැබැයි ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පල්ලාර ගිහින් ක්‍රීඩකයන් ගැන කතා කරන්න කවුරුත් නැහැ. ක්‍රීඩකයෝ අප පෞද්ගලික බොහෝ දෙනා කතා කරනවා. හැබැයි බොහෝ කලකිරීමෙන් තමයි උන්ගේ සංචාරයට යන්නේ. අභ්‍යන්තරයේ ක්‍රීඩකයන් අතර විශාල තෙරපීමක් තිබෙනවා. නමුත් මම හිතන්නේ මොකද අමුතුම මේ රටේ ක්‍රීඩා විශ්ව බරමත්වය. නෑ ඉතින් අත වශයෙන් මම අර කිව්ව කාරණා. ඔව් ඉතින් මේ මම අත වශයෙන් මූලිකම දේ තමයි මම කිව්වා මුලින් ඉඳලම අපේ කණ්ඩායම ඇද වැඩිච්ච අවස්ථා ගණනාවක් තියෙනවා. ඔබට මතක ඇති මේක හේතුව නෑ මේකද මට ඒක කාරණා කොහොමද තියෙනවා මගේ පොඩි තියෙනවනේ මේ කණ්ඩායම ඇද වැඩිච්ච අවස්ථා ගණනාවක් තිබුණා කියලා. දැන් සංගල මහෙල්ලා ඒ පරිපූර්ණත්වයට පත් වෙන්න කලින් අර්ජුන්ලා අරවින්දලා පල්ලාන්ලා සමජයසුලා මෙයා ඉන්නේ ඇයින්දලා යනකොට ඔය අර්ථය ඇති වුණා. අපි කිව්වා මොකද්ද මේ ලංකාවේ ක්‍රිකට් වෙලා තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තමයි දැන් ඇතිලා තියෙන්නේ. ඉතින් මේක මේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇවිල්ලා ඒක මම කිව්වේ උන්ට හුස්මක් කරන්න උන්ට ක්‍රියාදාමයක් ඉස්සරහට ගෙනියන්න දෙන්නේ. එකින් එක චේන්ජස් එක කරගෙන යන්න වෙලා තියෙනවා. මොකද මේ අලුත් කණ්ඩායමක් ඉන්නේ. පරණ ක්‍රීඩකයෝ කියන්නේ නැත්නම් පරිපූර්ණ ක්‍රීඩකයෝ ගොඩක් අඩුයි. ඉතින් ඒ කාලේ ඒ වකවානුව තුළ තමයි මේ වගේ තරඟ එනකොට උන්ට පරාජය වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක
විශේෂයෙන් පළවෙනි අපිට හොඳ කෝච් කෙනෙක් නැත්නම් අපිට හොඳ පුහුණුකරුවෙක් නැතුව ඉන්නේ. ඒකට ක්‍රිකට් පාලක මණ්ඩලය උනන්දු වුණා, මානසික සංස්කාර මම හිතන ඔබට මම ස්තුතිවන්ත වෙනවා. විශාල මානසිකයක් වුණා. කතා කරන මේ ග්‍රෑම්පෝඩ් මහත්මයාව ගෙන්න ගන්න. ඒ පළවෙනි ස්ථානය හරි. දෙවනුව කණ්ඩායම ඊළඟට හදා ගන්න ඕනේ කවුද අපේ බෝලර්ස්ලා කවුද, බැට්ස්මන්ලා කවුද, කොහොමද අපි මේක පිළිවෙලට හදාගන්නේ, කවුද අලුත් ප්ලේයර්කට අවස්ථාව දෙන්නේ කොහොමද, මේ වගේ කාරණා ටික දැන් තියෙනවා ඉස්සරහට කරන්න. ඒ නිසා මම හිතන්නේ ඒක තමයි මේ ආරාධනාවත් එක්ක මේ අය සිදු දෙනා එකට එකතු වෙලා මේ වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා මම හිතන්නේ පොඩි කාලයක් මම හිතනවා ශ්‍රී ලාංකික ජනතාව විශාල කැමැත්තකින් ඉන්නවා මේ කණ්ඩායම තරුණ කණ්ඩායමක් කියලා උන් දන්නවා. මේ කණ්ඩායම හැදෙන්න ඕනේ කියලා උන් දන්නවා. ඒකට හයියක් ශක්තියක් දෙන්න යම් කරුණාකාර මණ්ඩලයක් මෙතන ඉන්නවා කියලා උන් දන්නවා. අරුබුද තියෙනවා කණ්ඩායම ඇතුලේ. මම එකයි කිව්වේ එක සති 3ක් ඇතුළත නායකයෝ 3 දෙනෙක් ඇතුලේ මේ කණ්ඩායමක් ක්‍රීඩා කරනවා කියන්නේ ඒතර විශාල අරුබුදයක්. ඒක තීරින් කමිටුවේ ප්‍රශ්නයක්. දැන් ඒක මම කතා කරන්න සූදානම් නැහැ. ඒක තීරින් කමිටුවේ. කෙසේ වෙතත් ඔවුන් කරපු සේවය ගැන මම අගය කරමින් අලුත් තීරින් කමිටුවට පුළුවන් ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක එකතු වෙලා ඉඳගෙන සාකච්ඡා කරලා ඔවුන් ඔක්කොම එකට එකතු වෙලා එක තීන්දුවකට එන්න ඕනේ. ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනමයි තීරින් කමිටුව වෙනමයි එහෙම තීන්දුව ගන්න බෑ. ඒක මම කිව්වේ නිසා දැන් තැනකට ඇවිල්ලා තියෙනවා. පොඩි කාලයක් දුමු මෙයාට ශක්තිමත් ඉස්සරහට අරගෙන යන්න මේක ආවා. සමාන ප්‍රශ්න මම අහන්නත් ගන්නවා. අමතුමා තේරුම් කමිටුව පනතෙන් පත් කරන්න අමතුමා. ක්‍රිකට් පාලක මණ්ඩලය නිර්දේශ කරනවා. හැබැයි හැමදාම තේරුම් කමිටුව ස්වාධීන බලයක් තිබ්බ පාලක මණ්ඩලය ස්වායත්තව තීරණ තීන්දුව ගන්න. ඒක තමයි මෙරටේ සම්ප්‍රදාය. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිත පත් වෙන තේරුම් කමිටුව. නායකතුමා ඉන්නවා. හැබැයි දැන් ඔබතුමා කියන්නේ තේරුම් කමිටුවේ බෝඩ් එක එකතු වෙලා ටීම් එක නම් කරලා කටයුතු කරගෙන යන්න කියලා. නෑ මේක අනිත් තේරුම් කමිටුව මේ රටට ක්‍රීඩා කරපු අය. ඕක ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිම පැහැදිලි කිරීමක් නැහැ. නෑ. ඕනාන අපි මේක සිතා ප්‍රතිමුණ ඇතුළු කණ්ඩායමක් අන්තර්පාන කමිටුවේ කපිල විජේ ගුණවර්ධන ඇතුළු කණ්ඩායම තේරුම් කමිටුවේ. මේ විසංවාදයේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ කීර්තිනාමයට හොඳ නැහැ. නෑ ඉතින් මම දැන් කියන්නේ දැන් මට ඕනනම් තිබුණා ආපු ගමන් ඔය තීරින් කමිටුවත් අයින් කරලා ඕන කණ්ඩායම පත් කරන්න. අපි ඒක කරේ නැහැ. හැබැයි මේ තීරින් කමිටුව තුල ප්‍රශ්න ගන්නාවුත් ඇති වෙලා තියෙනවා. ඔබ දන්නවා මම හිතන්නේ විශාල ප්‍රශ්න ගන්නාවක් තියෙනවා මේ කණ්ඩායම් තීරින් සම්බන්ධව. ඒක රටේ මහ ජනතාව අපි නෙමෙයි කියන්නේ. මට මැසේජස් එවනවා ඉන්න ඕනේ කණ්ඩායමේ ක්‍රීඩකව නම් කරලා. දාන්න ඕනේ ඕවර් ගන්න නම් කරලා මට මැසේජස් එවනවා. ඉතින් තවුණා කතා කරන්නේ. අපි කොහොමද ඊට පස්සේ ඉතින් එහාට යන්නේ? මේ වගේ ප්‍රශ්න ගන්නාවක් තිබුණා. ඉතින් මේ ප්‍රශ්න ටික මම කියන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ කතා කරලා උන්ට ඕන කණ්ඩායම තෝරනවා කියලා. මම කියන්නේ අපි කණ්ඩායමේ නායකයා, උපනායකයා එක ඉඳගෙන ඒ අය තෝරා ගැනීම සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. සමහර දැක්ක මම දැන් මැතිව්ස් කිව්වා මම තෝරපු කණ්ඩායමනේ මට කණ්ඩායමක් නැහැ කිව්වා මේ ගහන්නේ. ඉතින් කැප්ටන්සි එකද කැප්ටන්ට ඕන කණ්ඩායමක් නෙමෙයි නම් මේ මැච් එකේ ගහන්නේ කොහොමද කැප්ටන් වගකීම පාර කරන්නේ? ඒ නිසා මම කිව්වේ මේ එකමුතුව සාකච්ඡාව තේරින් කමිටුව ඒ වගේම ක්‍රීඩකයෝ ඊළඟට ඒ නායකයා උපනායකයා මේ සියලු දෙනාගේ එකමුතුවෙන් තමයි මේ කතාව කරගන්න ඕනේ. ඒක කවුරු හරි කියපුවාම මෙයා වරන් යන්න අර වරන් යන්න මෙයාව දැසන්න තුනට මෙයාව එකට ගන්න කියලා කිව්වම ඉතින් එහෙම කියලා ගන්න මේ රොබෝස් නෙමෙයි. ඒ නිසා ඒකට අවශ්‍ය කරන කටයුතු ටික තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා කිසි වෙලාවක ක්‍රිකට් පාලක මණ්ඩලයට උමනා විදියට තේරීම් කමිටුවපත් කරන්න ඕනේ. ඒ විදියට නෙමෙයි මේ වැඩ කටයුතු කරන්නේ. හැබැයි අරුබුදයක් ආපුවම ක්‍රිකට් පාලක මණ්ඩලය කතා කරනවා උන්ට වගකීමක් දෙනවා. අතුරු පාලක මණ්ඩලය නෙමෙයි මේක. මේක සංගම් වලින් ඡන්දෙන් පත් වෙලා ආපු කට්ටියක් ඒ අය වක් කියන්න ඕනේ සංගම් වලට, රටට වක් කියන්න ඕනේ, අපිට වක් කියන්න ඕනේ, රටේ ජනතාවට වක් කියන්න ඕනේ. ඒ වගේ වෙලාවක ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒ අයම නිර්දේශ කරන අතුරු කමිටුවත් එක්ක සාකච්ඡා කරලා ඒ වගේම නායකයන් සහ උපනායකයන්ත් එක්ක සාකච්ඡා කරලා යම් එකඟතාවයකට ඇවිල්ලා මේ ක්‍රියාදාමයට යම් සම්බන්ධ වෙනවා. මොකද ග්‍රෑම් පොට් කියනවනම් මට නායක තුනෙක් සලිතුනක් ආපුවම මම කොහොමද ටීම් එකක් ගන්න කියලා තවමනොත් කතා කරන්නේ. මේක තමයි තියෙන ප්‍රශ්න ටික. ඒ නිසා මම හිතන්නේ මේක අවබෝධ කරගන්න අපි ක්‍රියාත්මක කියලා තමයි මගේ යෝජනාව. සමහරතුමා මේ ඔබතුමාලා මේ කමිටුව පත්‍රලා දැන් මාස දෙකක වගේ කාලයක් ගත කරලා තියෙනවා. හැබැයි දැන් මේ ක්‍රිකට් තේරීම් කමිටුව පිටියා ගිය අවුරුදු අප්‍රේල් මාසේ නම්. හැබැයි ඔබතුමාලා ඇවිල්ලා ඔබතුමාලා ලෝකපාලනයේ සතියක් තියලාද මතක් වුණේ අලුත් කමිටුව මාරු කරන්න. හේතුව මේ කමිටුව ලෝකසාන කටයුතු තියලා මාරු කරද්දී ලොකු බලපෑමක් තියෙනවා නේද? ඒ දැන් අපිට මේ කමිටුව පුළුවන් සතියකින් ලෝකසාන සූදානම් වෙන්න. ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තමයි මම පොඩක් විවස්ථාව කියවන්නේ. ඒතකොට හැමෝටම පැහැදිලි වෙයි මොකද තත්ත්වය. ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තමයි දෙන්නේ මොකද්ද සංයුක්තය.
14 දිනක ඉන්නද 15ක් වෙනවා. ඩයිරෙක්ෂන් එක දෙන්නේ ක්‍රිකට් පාර්ලිමේන්තුව. එතකොට ක්‍රිකට් පාර්ලිමේන්තුවේ ලේකම් තමයි ඒ රැස්ම කැඳවන්නේ. පාර්ලිමේන්තුවේ එක්ක සාකච්ඡා කරලා තමයි ව්‍යවස්ථාව අනුව ස්වාධීනයේ ඒ තීරු කවුරු කණ්ඩායම තෝරන්නේ. එතකොට ඒක අපි සාකච්ඡා කරන ක්‍රමයක්. ඒ කියන්නේ අපි දෙනවා ඉන්ස්ට්‍රක්ෂන් මම මේක කිව්වොත් පැහැදිලි. Before any international representatives match, executive committee shall issue such direction as may be considered necessary to the selection committee. The selection committee with the chairman having a casting vote shall select a captain. Select a captain. So not captain. Who shall thereby become an additional member of the committee. ඉස්සෙල්ලාම chairman එක committee එක නායකතුමා. නායකයා ඊළඟට අමුතුමාංශ පත් කරන කොමිටියේ සමාජිකයෙක් වෙනවා. The captain shall then select the selection committee with the captain shall select the team. In the event of no majority agreement, the captain's wish regarding the selection of player shall prevail. දෙකක කාලයකට එන්නේ බැරුණොත් නායකයෙක් අහනවා මේ දිනේ කාටද වැඩි කියන්නේ. මොකද අන්තිමට මැදට ආවන්නේ යන ටීම් එක නායකයා. The selection committee shall select the team referred to above and other team when the call upon to do so by the executive committee. under 15 යනවාද 18 යනවාද කියලා ඒ පාලක මණ්ඩලය තමයි තීන්දුව කරන්නේ. ඊට පස්සේ අපි කියනවා අපිට දැන් ඉංග්‍රීසි සංචාරයක් තියෙනවා, මූලික කෝෂලාණයක් තියෙනවා, සංවේදී 15ක් තියෙනවා. මේ වගේ අපිට මේක තෝරන්න. තෝරනකොට විලාස ඒක ස්වාධීනයි සංවේදීයේ ඇතුලේ තෝරන දරුවන් ක්‍රීඩකයෝ. ඒක නමුත් එයාගේ සංවේදීය සහ ක්‍රියාදාම ඩයිරෙක්ෂන් එක දෙන්නේ පාලක මණ්ඩලය. The selection committee shall comply with any instructions and direction that may be given to it by the executive committee. किसी में एक एक्टिविटी के अंदर में पालक मंडली डायरेक्शन है ये वो नाम इंस्ट्रक्शन है फिर पीटर अब तो वो करेंगे तो ना लेकिन पासुकी में हर में पहले ये पासुकी में तमारी अपने पीटर पालक मंडली නුමක් කිව්වා ලසිත් මාලිංග මහත්මයා ඔහුට ආබාධිත තත්ත්වය නිසා ඔහු 15 වෙනිදා ට්‍රීට්මන්ට් ගන්න තියෙනවා ඊට පස්සේ 15 වෙනිදා එක කණ්ඩායමට එක්ක වෙන්න කැමති එයාව තෝරගත්තොත් එයාගේ ආබාධිත තත්ත්වය හේතුවක් කරගන්න එපා එයාව තෝරන්න එයාව නායකයෙක් බවට පත් කරගන්න ඒ නිසා පාලක මණ්ඩලයේ නිලීමක් කරලා එයාගේ නායකත්වය කණ්ඩායමට බාධාවක් නැහැ එයාව හේතුවක් කරගන්නවා. ඒ වගේම යාව තේරුව කණ්ඩායමට එයා 15 වෙනිදා පස්සේ කණ්ඩායමට විතරලා පළවෙනි තරගාවලට නම ගහන්න බලාගෙන. ඉතින් අපි මේක තේරුම් කමිටුවට කිව්වම තේරුම් කමිටුව ඊයේ ලසිත් මාලිංග මහත්මයාව කැඳවලා සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා. ඔයා මගේ තියෙන එකතු වෙන්න නම් දන්නේ කියලා අප කතාවල බලන්න ලසිත් මාලිංගට යන්න කියලා ලසිත් මාලිංගව අපේ කණ්ඩායම ඉවත් කරා. ලසිත් මාලිංගව වර්ල්ඩ් කප් එක ඉවත් කරා. ඉතින් ඕගොල්ලෝ අපි ඔක්කොම බලාපොරොත්තු වෙනවා පුළුවන් ඉක්මනට ලසිත් මාලිංග සනිප වෙලා මේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න. පළවෙනි ප්‍රශ්නේ. ඉතින් අපිට විශාල ප්‍රශ්නයක්. පළවෙනි දේ. ඊළඟ තීන්දුව තේරුම් කමිටුව ගන්නවා මේ කණ්ඩායමේ නායකත්වය සඳහා ඊළඟට සුදුසුම කෙනා Angelo Matthews නෙමෙයි චන්දිමාල්. ඒක අපි මේක සති කිහිපයකට ඉස්සෙල්ලා කරුණා. අපි සක්සෙෂන් එක. අපි සාර්ථකත්වය. T20 තරගාවලියේ නායකත්වය සඳහා මාලිංග මහත්මයා ක්‍රීඩකයෙක්. ඔහුට අපි සිදුවක් වුණු ඇන්ජලෝ මහත්මයා ඔහුට යමක් වුණ චන්දිමාල්. ඒක අපි ඔයගොල්ලන්ට ප්‍රකාශ කරා. අපි ස්ථාවරය හදා තියෙන ඉංග්‍රීසි එකකට. එහෙමනම් මාලික නැත්නම් කණ්ඩායම වාරගන්න ඉන්නේ ඇන්ජලෝ. ඇන්ජලෝ පත් කරන්නේ නැතු. චන්දිමාල්ව පත් කරනවා. අපි ව්‍යවස්ථාවල් කිව්වස්සලම කැප්ටන් පත් කරන්නේ. කැප්ටන් පත් කරන ඉස්සෙල්ලා ග්‍රෑම්ෆෝට් එක කතා කරන්නේ. ග්‍රෑම්ෆෝට් මහතාත් එක්ක කතා කරලා කැප්ටන් පත් කරලා කැප්ටන්වත් එක්ක ඉඳගෙන සංචිතය හදන්න කියලා. චන්දිමාල්ව පත් කරලා කිසිම වෙනසක් නෑ කරන්න බෑ කියලා. මාලිකේ නෝඩතව ක්‍රීඩකයෙක්ව ආදේශ කරලා අවසන් කරලා මිටෝඩා වෙනස්කම් කරලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේරුම් ගන්න ඉවත් වෙලා යනවා.
ඉතින් අපි මොකද කරන්නේ? අපි රටේ ලොකු අපිට බෑ එතනින් එහාට ස්ථාවරයකට යන්න. අපි පාලක මණ්ඩලයට මේ වගේ තීන්දුව අවසන් තීන්දුව වේ ලොකු කුසලාට එහි මන්නාම අරන් යන්න ඕනේ. අපි ඒ වෙලාවේ විශේෂ රැස්වීමක් කරනවා. ඉතින් අමුතුමාගේ හොවා අමුතුමා මේකට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ ඩයිරෙක්ෂන් අපි ඉන්ස්ට්‍රක්ෂන් මේක නෙමෙයි. ඒ නිසා අපි ටිකට් පාලනයේ විවස්ථාව ප්‍රකාරව රැස්වීමක් කරලා තීන්දුව ගන්න ඕනේ. මොකද අපි කරන්නේ සුදුසු. අපි රැස්වීමක් කළේ. හැදලා ඉල්ලීමක් කරා අපිට මේ ඉන්න තේරුම් කම්පියුටරේ විශ්වාසයක් නෑ. අපිට පැය 3යි 4යි තියෙන්නේ. අපේ රටේ ටිකට් මේ ඔක්කොට වඩා වටනවා. මේක මම දැක්කේ නෑ මගේ ටිකට් ජීවිත ඉතිහාසයේ මෙච්චර අපහැදිලි අවිනිශ්චිත තත්යකට තල්ලු කරනවා මේ පැය අන්තිම පැය ගන්න. ඉතින් අපි අමුතුමාට කිව්වා පාලක මණ්ඩලය හිතනවා නම් වල්කීමක් ගන්න පුළුවන් සංස්කෘතිය ඇති අද තේරුම් කවුරුක් මේ වෙලාවේ ගන්න පුළුවන් නම් ඒ තීන්දුව ගන්නනේ මගේ ආශිර්වාදය තියෙනවා. අපි ඊට පස්සේ ආනන්ද මහත්මයාට, කලුපෙර මහත්මයාට, තෝද පණ්ඩිතා මහත්මයාට සහ රාජ්‍ය මදුසිංහ මහත්තයා කතා කරා. අපි ඉල්ලීමක් කළා. ඒතර ඒ අය කිව්වා මේ කෙටි කාලේ ලෝක කුසලාන සංසිද්ධිය සඳහා ජාතික අවශ්‍යතාවයක් සඳහා මේ රටේ මේ වෙලාව තියෙන විකට්ට අනුභූතියේ විසඳීම සඳහා අපි මැදිහත් වෙලා උදව් කරන්න අපි මේ වෙලාවේ එකතු වෙනවා. ඒ වෙලාවේ ආනන්ද මහත්මයාත් කිව්ලා කතා කරාම ආනන්ද මහත්මයා ඉල්ලීමක් කළා. අපේ ක්‍රීඩාවතුමාගේ මේ වෙලාව අපිට සංඝාකාරගේ උපදේශ ධර්ම තුනයි. ක්‍රීඩාවතුමා සංඝාකාර මහත්මයා කතා කරා. සංඝාකාර මහත්මයා අප්‍රේල් මාසයේ වෙනකන් උතරයි නම් තියෙන්නේ. తాවකාලික පදනමට මේ පස්සන එකතු වුණා ලෝක කුසලාණී අභියෝගය සඳහා ඒ අයට කියලා අවශ්‍ය සියලු මහන්සි දරන්න. ඊට පස්සේ මේ කණ්ඩායම ඊයේ අතුමාගේ සංහතයක් පත් කරාම සංයුක්ත ඊට පස්සේ බ්‍රහන් කෝට් එක කතා කරලා ඒ අය තීන්දුව කරා ඇන්ජලෝ මැතිව්ස් කැප්ටන් කරන්න චන්දිමාල් නේ කියන චන්දිමාල්ටයි ඇන්ජලෝ මැතිව්ස් ගැන කතා කරා. ඒතකොට චන්දිමාල් එකට එකතු වුණා සුදුසු මොදේ මම නෙවෙයි මේ වෙලාවේ නායකත්වයේ මේ කණ්ඩායම දරන්න ඕන ඇන්ජලෝ මැතිව්ස් කියන ඒ දෙන්න එකතු වුණා. ඒක සිලෙක්ටර්ස් ඒ තමයි ඒගොල්ලන්ගේ නිර්දේශය කැප්ටන් සහ වයිස් කැප්ටන් ඒ දෙන්නගෙත් එක්ක කතා කරලා බෑ පොඩි කතා කරලා අවසාන 15 වෙනිදා තියෙනවා. මේ 15 වෙනි අපේ මේ කණ්ඩායම හිතනවා අපේ සිලෙක්ෂන් කමිටි අලුත් සිලෙක්ෂන් කමිටි හිතනවා අරින්දත් එක්ක තුලා එක මැච් එකකට හරි ගහන්න පුළුවන් මාලිග මේ සංයුක්තයේ ඉන්න ඕනේ. යා විවත් කිරීම කිසිම මොලේ ඇති වැඩක් නෙමෙයි. අනුවල ක්‍රියාව. ඒ නිසා අපි 14 දෙනෙක් තෝරලා මාලිගවත් මේකට ඇතුළත් කරලා ICC එකට දැනුවත් කරලා ICC ගේ අවසරයක් ගත්තා මේ 15 දෙනාව අනුමත කරලා. ඒතර මේ 15 දෙනා ඊයේ අපි අනුමත කරේ නැත්නම් ICC එකට යවන්න පිළිඅමුතුමා අපි දැනුවත් කළා ඊයේ මේ සංයුක්තයේ තීරණ මේකයි කියලා. දැන් ICC ගෙන් අපිට එකමුතාවය ආවා. අද උදෑසන අමුතුමා එකට ලිඛිතව දැනුවත් කරලා අපි ඒ නිසා නෛතික වශයෙන් අලුත් තීරණ කමිටුවේ අවසරය පිට ඒගේ පිළිකාරය මත අලුත් කණ්ඩායම අලුත් කැප්ටන් කෙනෙක් තෝරලා ICC එකට අපි යවලා ලෝක කුසලාට අවශ්‍ය සුදුසුම සංයුක්තය දැන් හදලා තියෙනවා. දැන් මේක තමයි පසුබිම. මම හිතනවා ඉතින් යාට අපිට අවශ්‍ය මේ කණ්ඩායමත් එක්ක විශේෂයෙන්ම මේ දැනුවත් එක්ක අපි ඉදිරියට මේ සතිජීවයේ ලෝක කුසලාට ජයග්‍රහණ සඳහා කොහොමද විසෙන්නේ? මහලික මේක යාගේ කිෂෝරට ට්‍රේන්ට් කිව්වා. දැන් අපි තුන්දෙනෙක්ගේ වෛද්‍යවරුන්ගේ කවුන්ටර් පත් කරලා තියෙනවා. ඉස්සර එහෙම තිබුණේ නැහැ. ක්‍රීඩකයන් ආවත්තට කාම බෝඩ් එකෙන් පත් කරන ලද වෛද්‍යවරු විසින් කවදාද සුසුසු කියලා ටෙස්ට් එකකට බාධා දෙනවා. ඉතින් මාළිගගේ තත්ත්වය අපි ඒ ක්‍රීඩකේ ඔහුගේ ආවත්තට මම ප්‍රසිද්ධිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඌ අනිවාර්යෙන්ම ලෝක කුසල තරගාවලියේදී තරග වලට මුහුණ දීලා ක්‍රීඩාකාර පුළුවන් පත්තර ගේන්න පුළුවන් කියලා අපිට අචල විශ්වාසයක් තියෙනවා. ඒ වෛද්‍ය ප්‍රදේශ මත තමයි කිසිම සැකයකින් තොරව අරමුණ සහ කණ්ඩායමගේ රැත් හිඳු කරේ එක මැච් එකකට අර ගහනවා මාළිගගේ වටිනාකම වැඩි නිසා එයා තියෙන එක සුදුසුයි කියලා. අපිට කොහොමද ක්‍රීඩකයන්ගේ ඕනම දෙයක් කම්පාපිටින් තෝරන යානා කරගෙන තියෙන ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම හදලා ඕන ලෝක කුසල මට්ටමට සෝදනක් කරන්නේ. ඔව් මම දන්නේ ඕනෑම රටකදී ඕනෑම දේරුම්කමකට කැමති චුක්කාලුව සලස්මත් කරලා යන්නට කටයුතු කරලා නමුත් මේක
ඒක විශේෂ වූ අවස්ථාවක්. මම හිතන්නේ ආදිත්‍ය සිල්වා මහත්මයා ඒ කණ්ඩායමේ ශ්‍රීලංකාවට ඊට කතා කරලා තියෙනවා. නායකයා සහ උපනායකයා ඒ වගේම අද සවසත් මම හිතන්නේ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේම ආසියානු විශ්වවිද්‍යාල ගංගාවලියේදී බංග්ලාදේශයට ගිහිල්ලා සෑහෙන කාලයක් දලාවක් කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේ මානසිකත්වය කියන දේ නම් වැදගත් දෙයක්. ඉතින් මම හිතන්නේ ඒක කම්පියුටර් හැටියට ඒ වගේම කණ්ඩායමක් හැටියට අපි සියලු දෙනාම බලන්නේ මානසිකත්වයේ පරිමව පරවාගෙන තරඟ ජයග්‍රහණය කිරීමේ සහ හොඳම විදිහට දස්කම් දැක්වීමේ මානසිකත්වය ඇති කරගන්න. නමුත් මෙවැනි අවස්ථාවක් එකපාරට උඩ නැගුණාම සියලු දෙනාම සරසෙන් අපම හිතන ක්‍රීඩාවේ සමානලාට අපි හිතන්නේ අභියෝග අපි ඉදිරියට එද්දී අපි පුරුදු පුහුණු වෙලා තියෙන මානසිකත්වය යන්නේ ඉක්මනට හදාගන්න. ඒ වගේම අපි ජයග්‍රහණය කරපු 2014 තිබ්බ ලෝක කුසලානයකට යද්දී එදා රැ වෙනකන් අපිට දැනන් හිතෙන්නේ අපි ඇයිද නැද්ද කියලා. ඉතින් මේක අලුත් දෙයක් අපි මගේ අත්දැකීම රැෂේ එක අලුත් දෙයක් නෙමෙයි. නමුත් ක්‍රීඩකයන් හැටියට මට විශේෂයෙන් විශ්වාසයක් තියෙනවා මොකද ලාබාල ක්‍රීඩකයන් නව ක්‍රීඩකයන් වුණාට ඔවුන්ට ඒ දැඩි මානසිකත්වයේ ශක්තිය තියෙනවා. ඔවුන්ට මේ අවස්ථාවේදී අවශ්‍ය වන සහයෝගය ඒ වගේම ආදරය ඒ වගේම නිසීලස සැලසුමකට යොදවලා ඔවුන්ගේ කණ්ඩායමට මුවන් සිදුවිය යුතු වගකීම කටයුතු මොකක්ද කියලා පෙන්වලා දුන්නොත් සරලව මම හිතන්නේ ඔවුන් ඉතාමත් විශාල උද්‍යෝගයකින් විශාල හැකියාවකින් විශාල දැඩි මානසිකත්වයෙන් ක්‍රීඩාවේ යෙදෙන බව මට සෑහෙන විශ්වාසයි. Kumar, first of all, congratulations on being appointed as a slave. I'd like to take your mind back to 2005. The ICC was organizing the Super Test in Sydney between Australia and the world level. It was a fine tournament which was as the wicket-keeping batsman. However, the selection panel at that time selected at the Brendan Lackland. You were in Australia at that time, and when we interviewed you, you said, like God, the selectors all over the world move in mysterious ways. Are those sentiments valid, Dr. Lawrence? I think it's valid to all selection committees, even us at times. But I think what you have to realize is at the end of the day, you can be the best selection committee or the best players in the world. At the end of the day, it's a matter of making the best informed opinion and sometimes a gut call on who the best players are and what the best combinations are. Once you have made that selection, there is also a large responsibility on the part of the players to make sure that they execute and they work hard in preparation along with their coaches and play together with a really good sound team strategy. I think no one can predict what's going to happen. But even in my career, at various times I have been disappointed in one way or the other. And various other players have probably been disappointed more at certain times. But at the end of the day, I think if you're making those decisions with a clear conscience, with the best interests of the team and the country at heart, then even sometimes when some of those decisions may not go your way or may not actually work on the field, you do know that you have had the best statistics, the best information and the best players available playing at that time with the best for your country. තිබුණේ T20 මැච් තුනක් ආසියානු කුසලානේ සහ ලෝක කුසලානේ. එතකොට ගත තීන්දුව තමයි තේරුම් කම්පුව මේ ඉන්න සංගීතය හොඳම කෙනා තමයි T20 ක්‍රීඩාන් වලට ලසිත් මාලික නායකයෙක්. તો ලසිත් මාලික බලාපොරොත්තු වුණා ආසියානු කුසලානේදී නැතදී ඇවිල්ලා සනීප වෙලා තරගයට වදින්නේ. ඔහු පළවෙනි තරගයේම ක්‍රීඩා කරලා ආබාධයටපත් වුණා. පත් වෙලා ඔහුට අවශ්‍ය සියලුම ට්‍රීට්මන්ට් දොස්තරවරු වෛද්‍ය සහාය සියල්ල අපි බංග්ලාදේශයේ ලබා දුන්නා. ඔහුට අවස්ථාවක් දුන්නා ලංකාවට එන්න ඕනේද ට්‍රීට්මන්ට් එක ගන්නවද? ඔහු තීන්දුව කරනවා පුහුණු කඳවුරත් එක්ක ඉන්න ගමන් කණ්ඩායම තව ටිකක් සමීපව කතා කරලා යන ගමන්
බංග්ලාදේශ වල නැවතිලා ඉඳලම සංචාරය ඉවර කළා ලංකාවේ. පළවෙනි දේ. දෙවෙනි එක අපි 15 දිනක තෝරනකොට ඒ එක්කෙනෙක්ව රිප්ලේස් කරන්න ඉල්ලීමක් කරනවා. ඒ 15 ආසියානු කුසලාණෙන් ඉවත් වෙලා තව කෙනෙක් ඉල්ලන්න ඕනේ එතන කෙනෙක් නැත්නම්. ඉතින් එතන අපි හෙවුවා තාම 10 පේස්ලා පාස්පෝර්ට්ස් දෙහිකියා. ඉතින් ස්පීනර්ස් අත් හිටියා ශ්‍රී ලංකාවේ නැති තාහනේ. එහෙම අත්‍යවශ්‍යතාවයක් හැටියට ඒක දැක්කේ නැහැ. එහෙම ඉල්ලීමක් එවිලා ප්ලේ කෙනෙක් දාලා මානුකන්ට ඉන්නවා අපි 15 කෙනෙක් ඉවත් වෙලා රිප්ලේස්මන්ට් එකට යනවා. ඒක ගැටලුවක් වුණා අපි හොඳින්ම බැලුවේ. ලසිත්ව ඔළුව ඉක්මනට සනිප කරලා ගියේ. හැබැයි එක පැත්තකින් ලසිත් ගත්ත තීන්දුව තමයි මට ඒ තත්ත්වයේ ආයෙ ලොකුසාන් එනවට වඩා හොඳ මම නායකත්වයෙන් ඉවත් වෙලා පළවෙනි දවස් තමයි අලුත් නායකයෙක්ට මේ ලොකුසාන් දීලා මට සනිප වෙච්ච දවසේ මම කණ්ඩායම ප්ලේ එකේ හිටිනවත් දෙන්න මම තේරුම් කියලා. ඒක බොහොම හොඳ මහත්මා ගතියක් දුරුක දැන් මම කැප්ටන් කරන්නව නැත්තම් ගහන්නයි කිව්වෙත් නෑ. මට මේ මාව පත් කරගෙන දිගටම කැප්ටන් කරන්න කිව්වෙත් නෑ. කණ්ඩායම ගැන හිතලා ඔහු විසින්ම ඔහු ඉල්ලාස්නා අවස්ථාවක් දීලා තේරුම් කවුද. නෑ ඔහුට එන්න ඕනේ කියලා ඉල්ලීමක් කරලා තිබුණේ නැහැ. හැබැයි ඔහු ආසියානු කුසලානේ ඉඳන් කැමැච්චක් අපිට ආසියානු කුසලානේ ඔහු තරගයක්වත් ගහලා ඔහු ටෙස්ට් කරන්න බැහැ නම් ඔහු අන්තිම මැච් එක ගහලා තිබුණේ නොවැම්බර් 23. එතකොට ආසියානු කුසලානේ දෙක මැච් එකක්වත් ගහන්න ලසිත් මාලික කැප්ටන් කෙනෙක් හැටියට ලොකු කුසලානේ ගෙනියන්න පුළුවන් බවක් තිබුණේ නැහැ. ප්ලේ කෙනෙක්ට කියන්න උත්සාහ කරලා තිබුණා. ඒ නිසා ඔහු ආසියානු කුසලානේ තරගාවේදී ගිහින් පළවෙනි තරගයක් ශ්‍රී ලංකාවට ඔහු ලොකු කුසලානේ ගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒක තමයි තියෙන්නේ. So, what's the reason for Malinga's resignation? Did any point SLC ask him to resign or you all asked him? No. He on his own said that he's still recovering from his injury, and therefore he will be most likely available by the 15th to start practicing with the squad. And he would like to get his treatments back in Sri Lanka until the 15th. He is looking at the 17th game to be available. So he opted to offer the selectors to step down as the captain if they wish to appoint anyone else. And if the selectors are after him, he should not be in the World Cup squad. He says he will humbly accept that position. But if they ever feel he should be selected to be part of the World Squad, World Champion Squad, World Cup Squad, he will join after the 15th. What's the nature of injury and how long will it take for him to recover? He is willing to, his doctors are advising him, he is before the doctors today and tomorrow. We will know it by about 10th exactly. We anticipate him to be in at the next after the 15th, put his 6 to 8 overs, and the next, then the team management can actually tell him whether he should be playing on the 17th or game after. He's got a knee injury. Just I want to ask both the minister and you as president of the cricket board. Given all the controversies and the problems of the team and the board and all that involved, what do you expect from this World Cup? Well, we still feel we have a very good chance of winning the World Cup with this new competition. If you look at India is playing very good cricket at the moment. They have played so well. But only 10 days ago or 2 weeks ago we beat them at their backyard in their own country. We won 1-3, 1-2 in our 3-match series. So I think if we can look at the statistically, we still have a good chance of coming back, bounce back, and be a world champion in 2023. So, Babatuma, ඔබතුමාගේ කරුණේ ඇටියට ඔබතුමා විශ්වාස කරන ඇටියට අපට රටක් විදියට වැඩිම වටින ආසියානු කුසලානේද ලෝක කුසලානේ අපිට ලෝක කුසලානේ වටින ඔබ ලසිත් මාලිංග අද වෙනකොට ලංකාවේ T20 ක්‍රීඩාව සඳහා හොඳම ක්‍රීඩකයෙක් විදිහට ඔබ පිළිගන්නවා
අමුයාලෙකට එතකොට ලසිත් මාලික ඉල්ලීමක් කළා තියෙද්දි ආසියානු කුසලාන සංස්කෘතිය මොකද ඉවත් කළා ඔබට විවේක ගන්න අවස්ථාව දෙන්න කියලා. ඇයි ඔබ ආසියානු කුසලාන තරඟාවට එක් කරලා ඔබ මේ අනුතරේ දැන්නේ? නෑ ඔව් අපි අනුතරේ දෙන්නේ නෑ. ඔව් නොවැම්බර් මාසෙ 23 වෙනිදා පස්සේ ක්‍රිකට් ගාලා තිබුණේ නෑ. ඒතර ඔව් ටෙස්ට් කරන්න නැතුව මැච් එකට යවන්න ඉන්නේ. ඔව් ආසියානු කුසලාන එක තරඟේ පස්සේ ගෙවුවේ නැත්නම් ඔව් අපේ රෝහල් කුසලානේ ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඔව් මැච් ප්‍රැක්ටිස් එකක් නෑ මැච් ඔපචුනිටි එකක් නෑ ටීම් එකක් ඉස්සෙල්ලා කරනවා. ඒක නිසා ඔව්ට අපි කියුවේ තරගාවලියත් එක්ක ඉන්න පළවෙනි පුළුවන් දවසේ ගන්න. ඔහොම තියෙන්න කරා මම ෆිට මම දැන් UAE මැච් එක ගහනවා කියලා. අපි හිතනට දවස් 5ක් 7ක් විතර කලින් හිතු කරා ගන්න. අපි හිතුවා ඒක පාකිස්තාන මැච් එකේ නැත්නම් බංග්ලාදේශ මැච් එකේ පටන් ගන්න කියලා. උ විශ්වාස කරා පන්දු උතර දාලා දුන්නා නෙට් එකේ. ඔය විකට් තුනක් ගත්තා. පළවෙනි ඕවර් ගේම් එක දෙකට ඔහු ක්‍රීඩා කරා. ඔහුගේ ආබාධ තත්ත්වය වැඩි වුණා. ඉතින් ඒක නිසා අපිට ඔහු තරඟාවලියට ගිහින් නැත්තම් අපිට ඔහු ලොකු ස්ථානයක ගැනීමේ හැකියාව මම හිතන්නේ පූර්ව මේ සිලෙක්ටර්ස්ට තියෙනවා. මොකද කපාට වර්ල්ඩ් කප් එකට අද කැප්ටන් කෙනෙක් හිටියේ. ඉතින් ඒ නිසා ඒ තරඟාවලියට ගිහින් නිසා අපි ඔහුගේ ආබාධ තත්ත්වය ගැන සම්පූර්ණ අවබෝධයක් හැමෝටම තියෙනවා. ඒ වගේම නායකත්වයේ වගකීම් කඩන් වටන එක වැටුනේ අපේ දැන් ආසියානු කුසලාන. ඒ නිසා අපිට මේකේ දෙක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ගත්ත තීන්දුව අනුව ඔහු කැප්ටන් කරන්න වෙනවා ඉන්දියන් සංචාරයේ ඒෂියා චැම්පියන්ෂිප් එක ඒෂියා කප් එකට වර්ල්ඩ් කප් එකට. හැබැයි ඔහු තරඟාවල දෙකට යන්නේ නැතු කෙලින්ම කැප්ටන් කරන්න සිද්ධ වෙනවා වර්ල්ඩ් කප් එක. ඒක දැන් උනේ නැහැ. ඒ නිසා මේ සිදුවීම් සියල්ල බැලුවම අද අපි අවසාන වශයෙන් අපේ ඉංජිනේරිං සම්මුතියයි ඔක්කොම බැලුවම මේ අද ගත්ත තීන්දුව ලොකු ස්ටාර්ට් ගන්න පුළුවන් තීන්දුව කියලා විශ්වාස කරනවා. ඔබතුමා පිළිගන්නවද යම් කිසි ආකාරයකට කළමනාකාරීත්වය සහ තීරුම් කමිටුවේ තීන්දුව තීරණ නිවැරදි නැහැ කියලා? තීරුම් කමිටුව කියන්නේ දැන් එක හදනවා. ඒක එහෙම අපිට විශේෂයෙන්ම මේ ලසිත් මාලින්ගගේ කාරණේ සම්බන්ධව. ලසිත් මාලින්ග නායකයෙක් තෝරගන්න ඕන තීරුම් කමිටුව. ඊට පස්සේ ඒකේ ඒකමතික තීන්දුව හැමෝම එකම වෙලා ලසිත් කැප්ටන් කියලා තෝරගන්න. ඒ කැප්ටන් තෝරලා ඔහු ලංකාවේ ටීම් එකේ ඉන්දියාවට ගිහිල්ලා නැත්නම් බංග්ලාදේශ ටීම් එක. දැන් මම අහන්නේ දෙකම තමයි සභාපතිතුමා ඇයි 50% ශාරීරික යෝග්‍යතාවක් තියෙන ක්‍රීඩකයෙක් නායකයෙක් තෝරගන්න. මම අහන්නේ ඒක මම එතනයි ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ අපි ඒ කළමනාකාරීත්වයේ තීරණයට ඉඩ දීලා අහක බලාගෙන ඉන්නේ ක්‍රිකට් කළමනාකාරීත්වය. අහක බලාගෙන ඉන්නේ නෑ. ඔහුට වෛද්‍ය උපදෙස් අනුව ඔහුට අපි හිතුවට වඩා ඇක්මන්ට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා හිතුවා. හැබැයි ඊට පස්සේ අපි ඔහුගෙන් ඉල්ලුවා ඔහු තරගාවට ගියා උත්තරයක් කළා. හැබැයි තරගාවලියේ තරගයේදී මම තමයි කඩාගෙන ඉන්නේ. නැවත. ඒ නිසා ඒ තීන්දුව තරගාවලියේදී කණ්ඩායම සමග එක්කු බෞද්ධ චිකිත්සකවරයා ඔහුගේ රාජකාරිය හරියට ඉෂ්ට කරා කියලා ඔබ හිතනවා. මොකද මාලින්ගව පළවෙනි තරගෙම යොදවනවා. ඒ කියන්නේ ඔහුට විවේකයේ අවශ්‍යයි කියලා ඔහු පුනපුනා කියා සිටිනවා. ඔහු ඒ තීරණය ගත්තා වෙන්න පුළුවන්. නමුත් ඒ තරගයේදීම ඔහුට අයහපත් ප්‍රතිඵල අත්තු නැහැ. මුළු තරගාවලියම ඊට පස්සේ එළියේ ඉන්නේ. ඒ කියන්නේ අපි මීට කලින් මාධ්‍ය ඔස්සේ පෙන්වලා දුන්න දේවල් අන්තිමට යථාර්ථය බවට පත් වුණා. මම ඒකයි අහන්නේ මෙතනදී ක්‍රිකට් කළමනාකාරීත්වය සහ තීරීම් කමිටුවේ තීන්දුව නිවැරදිද කියලා. ඒකට කිව්වා කියලා අපේ ප්‍රශ්නේ මට පැහැදිලි. හැබැයි උන්ට මාලින්ගලත් ලොකු වුණාක් තිබුණා තරගයේ අවතීර්ණ ඉක්මනට හොඳට ශ්‍රී ලංකාවේ මැච් එක තරගාවලිය ජයග්‍රහණය කළා ලොකු ශ්‍රාණ ප්‍රදේශයේ. ඒ සියලු තීන්දුව සාධාස ඔහු එකඟ වෙන්නේ ඔහු කැප්ටන් හැටියට ශ්‍රී ලංකාව තීන්දුව ගන්න ඔහුගේ තීන්දුවක්. ඒක බෞද්ධ චිකිත්සක වරයාට විතරක් කියනවා වෛද්‍යවරු හොර ට්‍රීට් කරනවා. ෆිසියෝതെරපි කියන්නේ ડોක්ටර් කෙනෙක් නෙමෙයි. ඉතින් ડોක්ටර්ස් ඇඩ්වයිස් උඩ තමයි වෛද්‍ය උපදෙස් මත තමයි ඔහු අවසාන තීන්දුව ගන්න. ඒක විවිධ අවස්ථාවලදී විවිධ විදිහට යොදා ගන්නවා. කියන්නේ බෞද්ධ චිකිත්සකවරයා සමාජලාට ඉදිරියට දානවා ඔහු තමයි අවසාන තීරණය ගත යුත්තේ ක්‍රීඩකයා නෙවෙයි කියලා. නැත්නම් අවස්ථාවලදී ක්‍රීඩකයා ඉදිරියට දානවා ඔහු නෙවෙයි තීරණය ගත යුත්තේ ක්‍රීඩකයා කියලා. මේක මේ ඉස්සර හැමේම තනින්තර වෙලාහින්ද තමයි අපි ෆිසියෝതെරපියේ ට්‍රේනර්ගේ රිපෝට්ස් එක කම්බයින් කරලා මැනේජින් රිපෝට් එකක් ගන්න. අරගෙන අපි දැන් ડોක්ටර්ස් පැනල් එකට රිෆර් කරනවා. එසා ෆිට්නස් පස්සේ ආපු ගමන් ෆිසියෝගේ රිපෝට් එක පේස් කරනවා. අපි ડોක්ටර්ස්ලාට දානවා ડોක්ටර්ස්ලා තමයි ඒ කියන්නේ වෛද්‍යවරු තමයි ඔහුව අහවල් දවස් පස්සේ යෝග්‍යයි කියලා අවසන් තීන්දුව ගන්නවා. අපි ආදාරිස් ජාමන් සිලෙක්ෂන් එකේ ප්‍රශ්න ආයි මම ඉස්සරම පොඩ්ඩක් කියන්න ඕනේ මම
බංග්ලාදේශ වලට ඉන්විටේෂන් එකක් ගියේ අවෝඩ් එකක් දෙන්න මේ මැච් එකේ. එතකොට මම මට කිව්වා පොඩ්ඩක් ගිහිල්ලා ටීම් එකට පුළුවන් නම් පොඩ්ඩක් කතා කරන්න කියලා. ඇත්තටම එදා මම ටීම් එක අමතන්න යනකොට මම කවදාවත් දැකලා නැහැ මේ අපේ ක්‍රිකට් ටීම් එකක් එච්චර ඔළුව පල්ලෙහා දාගෙන හිටපු අවස්ථාවක්. මම හිතන්නේ ඒකයි අද හරි මම මෙතන ඉන්නේ සංඝ මේ ටීම් එක මේ තීරුම් ගන්නට වශයෙන් එක්කවලා ඉන්නේ. අද අපි ඒගොල්ලන්ට මේ සහයෝගය දෙන්න ඕනේ රටක් වශයෙන් උයි පාන ක්‍රිකටර්ස්ලා වශයෙන්. මොකද මම සංඝට කිව්වේ අපි ක්‍රිකට් ගහපු කාලේ සංඝට මහිලට මම හරි ආසයි මේ දකින්න ඒගොල්ලන් ඇචීව් කරපු දේවල්. දැන් ඒගොල්ලන්ගේ යුතුයකම මේ වෙලාවේ ඇවිල්ලා අත දෙන්න මේ ඉස්සර මේ අපේ ඉදිරි පරපුරට. මොකද මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් ඒක අපි කරන්න ඕනේ දෙයක්. මම හිතන්නේ ඒක අපි හිතන්න ඕනේ කියලා අපි කරන සේවයක් කියලා මම හිතන්නේ ඒක යුතුයකම. ඉතින් මම අද උනත් උදේ සංඝට කිව්වේ මහිලවත් මම මේකට ඉන්වෝල්ව් කරගන්න ආසාවෙන් හිටියේ. එයාට කමිට්මන්ට්ස් වගේ තිබුණා. මට සංඝ කිව්වා මම එයා කමිට්මන්ට්ස් වගේ දැනටම කමිට් කරලා තියෙනවා කියලා මේ මීඩියා මේ වගේ මම කිව්වා ඒක මොකුත් කමක් නැහැ. මේ වෙලාවට ඇවිල්ලා ඔයාගේ ටීම්මේට්ස්කට මේ වෙලාවට අත දුන්නේ නැත්නම් අපි වැඩක් නැහැ කියලා. ඉතින් ඒක අහන්න තමයි මේ දවස් අප්‍රේල් 30 වෙනිදා වෙනකම් අපි මේ කාර්යය බාරගත්තේ. වෙන කිසිම කාරණයක් හන්ද නෙමෙයි. දැන් මම අර කියපු ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්න. අපි ලෝකයේ දැනට හොඳට කරන ටීම්ස් එක ඇනලයිස් කරලා බලුවොත් අපිට අඩුපාඩු වගේක් තියෙනවා. ඉතින් ඒක මම මෙහි ඉඳන් ඩිස්කස් කරේ ඒක තමයි හුඟක් දුරට planning strategy selection උනත් කරනකොට මම හිතන්නේ short term plan එක long term plan එක තියෙන්න ඕනේ. මොකද business එකක් කරනවා වගේ තමයි ඒකට තියෙනවා immediate remedy. මොකද සංඝ මහිල ගියාම ලොකු vacuum එකක් create වුණා ශ්‍රී ලංකා side එකේ. ඒකට මම හිතන්නේ අවුරුදු 3-4කට ඉස්සෙල්ලා ඒකට prepare කරලා ලෑස්තිලා හිටියේ නැති හින්දා තමයි අද අපි මේ තත්ත්වයේ ඉන්නේ. ඉතින් ඒක කවුරුත් දන්නවා. ඒක කියන එක විතරක් නෙමෙයි. හැබැයි ඒක මම හිතන්නේ ඒක ඉම්ප්ලිමන්ට් කරන එක තමයි long term plan එක වුණත් important. මම හිතන්නේ තිරිමාන්නේ චන්දිමානුව අපි identify කරලා මේ roles එක ඉස්සරහට කරන්න එක වෙලාවක් ඒ වෙලාවේ මම හිතන්නේ ඒගොල්ලෝ කොච්චර ෆේල් වුණත් ඒ වගේ වෙලාවට අපි ෆේස් එක තියලා ඒ වගේ දෙයක් අයිඩෙන්ටිෆයි කරා නම් අපි ඒගොල්ලන් එක්ක ඒ ගමන යන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරේ. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ ක්‍රූෂල් වෙලාවක ඒගොල්ලන් අවුරුද්දක් එකමාරක් විතර ටීම් එකේ එහාට මෙහාට බැටිං ඕඩර් එක ෂිෆ්ට් කරලා ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් එකක් දුන්නේ ඒ රෝල් එක කරලා තමන්ට ලොන්ග් ටර්ම් එකේ ඒ ස්ටැබිලිටි එක ලබා දෙන්න. දැන් මානසික තත්ත්වය ගැන කතා කරා. මේ මානසික තත්ත්වය හොඳින් තියෙනවා නම් ඕන ලෙවල් එකක ක්‍රීඩා කරන්න පුළුවන් පොඩු ළමයෙක් තුනක්. ඉතින් අපි මේ වෙලාව බලන්න ඕනේ පොඩු ළමයින්ගේ මානසික තත්ත්වය හරි තත්ත්වයකට ගේන්න. ඉතින් දැන් තිරිමාන්නම ගත්තොත් මේ දැනට ඉන්න ටීම්ස් ටික ඔක්කොම වැළුවොත් හොඳට කරන බලන්න නම්බර් 3 බැට් කරන පොසිෂන් එක. මේ T20 වල කොච්චර කවුරු කිව්වා එතන තමයි කන්සොලිඩේට් කරන පොසිෂන් එකක් හැටියට පේන්නේ. ඉන්දියා ගත්තොත් විරාට් කොහ්ලි ඉන්නේ. එතකොට පාකිස්තාන ගත්තොත් මේ සක්සස්ෆුල් ටීම්ස් ටික ගන්න පාකිස්තාන ගත්තොත් ඒගොල්ලෝ උඩටම ගහන එක්කෙනා තමයි අන්තිම මැච් එකට ගිහලා නම්බර් 3 එකට ගහන්නේ. ඊට පස්සේ බංග්ලාදේශ බලන්න නම්බර් 3 තමයි හොඳටම කරේ. ඒක ඒගොල්ලන්ගේ සක්සස් එකක් තිබුණේ අන්තිම තරඟවල. ඉතින් අපිට හිතුනේ මේ පොසිෂන් එකට පොඩ්ඩක් බැටිං ඕඩර් එක ස්ටැබිලිටි ටිකක් ගේන්න ඕනේ නේද? අපිට එක්කෙනෙක් ගේන්න එයා මෙහි රන්ස් ගහලා තියෙනවා. ඉතින් මේ වගේ ඩිසිෂන් එකක්
සමාන වෙලාවට මිනිස්සු බලන්නේ ඒක ප්‍රශ්නයක් නෑ අපිට අපි හිතනවා නම් හිතට එකදෝ මේක තමයි හරි දේ කියලා අපි ඒ ඩිසිෂන් එක ගන්නවා. ඉතින් ඒක ගන්න අපිට හිතනවා මේ කොම්බිනේෂන් එක තමයි හරියන්නේ. එතකොට ඒ පදනම උඩ තමයි අපි ස්ක්වොඩ් එක පික් කරලා තියෙන්නේ. දැන් කැප්ටන් වෙන කතා කරොත් දැන් මට ලසිත් මාලිංගගේ ඉෂුව එක ගැන එහෙම කතා කරා. ඇත්තටම මේ කාර්යකින් හොඳයි අපි ක්ලියර්ලි දන්නවනම් කවුද කැප්ටන් කරන්නේ කියලා. මොකද කැප්ටන්ස් කවුරුත් ගේම් එකක් අප්‍රෝච් කරන්නේ හැම කැප්ටන්ම වෙන වෙන විදිහකට. ඒකෝට ඒගොල්ලන්ගේ ගේම් ප්ලෑන් එක වෙනස්. කැප්ටන් අතරේ ගේම් ප්ලෑන් එක වෙනස්. ඒගොල්ලන්ට තියෙන කොන්ෆිඩන්ස් සමහර වෙනස් කරගෙන ඒ තියෙන කොන්ෆිඩන්ස් එක තුගක් තුරට වෙනස්. දැන් අපි ගත්තොත් ලසිත් මාලිංග කැප්ටන් කරනවා නම් ලසිත් මාලිංග චමීරව බෝල් කරයි එක වෙලාවක. ඇන්ජලෝ මැතිව්ස් චමීරව බෝල් කරයි වෙන වෙලාවක. ඉතින් Tamante ඒ අවශ්‍යතාවය උඩ තමයි තමන් ටීම් එකේ ස්කොට් එකයි ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් කෝච් ඒගොල්ලන්ට ගේම් ප්ලෑන් එකක් තියෙනවානේ. ගේම් ප්ලෑන් එකට අදාළ විදිහට තමයි අපි පොසිෂන් එක මොකක්ද ගහන්නේ. අපි ඔපොසිෂන් එක මේ වර්ල්ඩ් කප් කට්ටිය කවුද? ඒගොල්ලන් බලලා තමයි අපි ස්කොට් එකක් හරි ඩිසයිඩ් කරන්නේ. ඉතින් ඒක අහන්න තමයි ස්ටැබිලිටි එක බැටිං ඕඩර් එකට ගේම් එක තමයි අපි තීරණාත්මකව ඩිසයිඩ් කරේ ගේම් සයිඩ් එකට. මට ඇහෙන්නේ චන්දිමාල් ඕපන් කරනවා මයික් එක උඩට මයික් අල්ලන්නේ නැද්ද? චන්දිමාල්ට කතා කරා. චන්දිමාල් කියනවා යට T20 වල මේ කම්ෆර්ටබල් කියලා යට ඕපන් කරන එක. ඉතින් ඒ වගේ කෙනෙක්ට කම්ෆර්ටබල් නම් ඕපන් කරන එක අපි ඒ පොසිෂන් එකේ අර දීලා අපි බැටිං ඕඩර් එක හරියට ඒ අදාළ විදිහට හදාගන්න ඕනේ ඉස්සරහට. මේ ප්‍රකාශයත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම කතා කරා බංග්ලාදේශයේ. එතකොට ඔබට තේරුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ යුනිටි එක කියන්නේ එකමුතුකම නැති එකද ලොකු ප්‍රශ්න වෙලා තිබුණේ. එහෙම නැත්නම් ඇත්තටම මානසික පිටවැටීමක් තිබුණා. මොකද මානසික පිටවැටීමක් වෙන්න කණ්ඩායමේ එකමුතුකම නැතිකමත් හේතුවක් වෙනවා. ඔව් මම හිතන්නේ දෙකම කාරණයක්. මොකද හුඟක් වෙලාවට මේක වෙන්නේ තමන්ට ටීම් එකේ ස්පේස් එක සමහර වෙලාවට ෂුවර් නැති වුණාම හුඟක් දෙනෙක් ඒ ප්‍රශ්න උඩ කරන නායකත්වය ගැන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ වෙලාවට ඒගොල්ලන්ට අපි ගිහිල්ලා තේරුම් කරලා දුන්නේ නැත්නම් සිටුේෂන් එක මම හිතන්නේ ඒ ප්‍රශ්න අපි ගත්ත තුන අපි ගන්න කාලේ. ඒක හංගන්න දෙයක් නෙමෙයි. ඒ වගේ දේවල් වලින් අද අපි අවුරුදු 20ක් පස්සේ වාඩි වෙලා අපි දුක් වෙනවා මේ සිටුේෂන්ස් ගැන. ඒ වගේ කතා කරාම ළමයින්ට ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ වගේ අවස්ථාවක් අතාරින්න ඕන නැහැ. මොකද වර්ල්ඩ් කප් එකක් හම්බෙන්නේ අවුරුදු ගානකට සැරයක්. ඒක සමහර කට්ටියකට දිගන්න ලැබෙන්නේ ජීවිතේ එකපාරයි. ඉතින් මේ වගේ අවස්ථාවක් තමන් නැති කරගත්තොත් තමන් ඒකේ කනගාටුව ජීවිතේටම තියෙනවා තමන්ගේ හිතේ. ඉතින් ඒක ගැන තමයි වැඩිම කතා කරේ. ඒක ඔක්කොම අමතක කරලා තමන් එකම වෙලා මේක කරන්න කියලා මම හිතන්නේ මානසික ඔක්කොම සීරියස්ලා ඒකට එකතු වුණා. මම හිතන්නේ ඒක ඔක්කොම මේ රැඩි වුණා. කවුරුත් කැප්ටන් වුණත් ඒගොල්ලෝ එකට මේක ක්‍රීඩා කරනවා කියලා. ඉතින් මම කියන අපේ ඉන්නකම රට වශයෙන් මීඩියා එක වශයෙන් මේගොල්ලන්ට මේ වෙලාවේ සහයෝගය දෙන්න. මම හිතන්නේ ඒක අපේ තියෙන මේකක්. ඒකයි අපේ ඉස්සර වෙනකම් අපි මේක කරන්න අපි පුළුවන් තරම් අපේ පැත්තෙන් සහයෝගය දෙන්න. මේ අපි වගේම ඕගොල්ලන්ට බරින්න තියෙනවා නම් අපිට බරින්න ඕන තරම් හැබැයි ප්‍රෙස්ලට බරින්න එපා. ඒගොල්ලන්ට ප්‍රෙෂර් දාන්න එපා. ඒගොල්ලන්ට ක්‍රිකට් එක ගහන්න දෙන්න. ඒගොල්ලන්ට සහයෝගය දෙන්න පුළුවන් තරම් මේ මොකද මේ මගේ ටීම් එකේ අනිත් අයට බරින්න එපා. මට බරින්න මට ප්‍රශ්නයක් නැහැ. ඒ කාරණා මේ මම කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් තරම් සහයෝගයක් දෙන්න. මොකද දවස් අපිට 40ක් කරන්න තියෙන්නේ. ඒක අපි මේගොල්ලන්ට බැරි කරලා සපෝට් එක දෙන්න. Gentlemen, last 3 questions. මේක දිනන කණ්ඩායමක්ද? ඔව් මම හිතන්නේ දිනන්න සෑම අවස්ථාවකම තියෙන කණ්ඩායමක් 20 තරගයේදී උගා කරලා බලපාන්නේ එදා දවසේ එදා තරගයේ විවිධ අවස්ථා හඳුනාගෙන ඒ අවස්ථාවලට සුදුසුම විදිහට ක්‍රීඩා කරලා
තමන්ගේ දස්කම් උපරිමාන්දමින් ඒ අවස්ථාවේදී ඉටු කරන්න පුළුවන් කතිය තමයි ඒ කණ්ඩායම හොරක් ජයග්‍රහණය කරන්නේ. අලපුරුද්ද ගැන අපිට කතා කරන්න පුළුවන් අපේ නවක දෙන්නේ සෑහෙන ඉන්නවා. නමුත් ඔවුන්ගේ නවක භාවය මනින අත්දැකීම් වලින් පමණයි නමුත් හැකියාවකින් ඔවුන් ගාමක් ඉහළ තත්ත්වයක සිටින්නේ. ඉතින් මම හිතන්නේ ඕනෑම කණ්ඩායමක් තේරුවත් ඕනෑම කණ්ඩායම තරගයට මුහුණ දුන්නාම වැඩේ දිනන ඒ විශ්වාසය ඒ දිනන්න තියෙන ආශාව සහ ඒ දිනන්න තියෙන හැකියාව ඒ සියලු දෙනාම තියෙනවා. මම හිතන්නේ මේක විශේෂ අවස්ථාවක්. මොකද මම වුණත් ක්‍රීඩාවෙන් සමුගෙන මාස කිහිපයක් අවුරුද්දක්වත් ගිහින් නැහැ. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයෙක් හැටියට සාමාන්‍ය අවස්ථාවක මේ විදිහට ඉල්ලීමක් ආවම මම බෑ කියනවා. මොකද මම හිතන්නේ ක්‍රීඩාවෙන් අයින් වෙන අවුරුදු දෙකක්වත් අඩුම ගානේ එළියේ ඉඳලා තමයි මෙවැනි තත්ත්වයකට එන්න ඕනේ. මොකද ක්‍රීඩකයෙක්ගේ මනසකින්ම විතරක් මෙතෙන් දෙන්නේ නැහැ. නමුත් මේ විශේෂ අවස්ථාවක් අරවින්දයේ මම කතා කරලා මගෙන් මේ ගැන ප්‍රශ්නයක් අහුවාම මම කොහේ විශේෂ අවස්ථාව හන්දා අරවින්දයේ කොහොමද එක්කන්නේ කියලා. ඉතින් මේ සීමිත වූ කාලයකට මාසයක් සමාසයකට අඩු කාල පරිච්ඡේදයක තමයි මේ සඳහා එක්වෙන්නේ. නමුත් මම හිතන්නේ අපේ පරිපාලනයට ගරු ක්‍රීඩාපතිතුමාට මම හිතන්නේ එකතු වෙලා මේ ලෝක කුසලානේ එක් අවස්ථාවක් හැටියට අරගෙන නමුත් දීර්ඝකාලීනව ඊළඟ 20 ලෝක කුසලාන ඊළඟ ලෝක කුසලාන අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් ගැන හිතලා ස්ථාවර දීර්ඝකාලීන සැලැස්මකින් ස්ථාවර තේරුම් කමිටුවක් පතපොරුදු ඇති සුදුසු අය ඉන්න තේරුම් කමිටුවක් පත් කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඇත්තම මටත් හුඟක් වැඩ තියෙන අතරේ තමයි මම මේ බාරගත්තේ. ඇත්තම මම බාර ගන්න නෙමෙයි මට මේ ක්‍රයිසිස් එක වෙලාවේ පොඩ්ඩක් කතා කරාම මම කිව්වා මම උදව් කරන්නම් කියලා ඕන විදිහකින් මට මේක ඉන්වෝල්ව් වෙන්න බෑ කියලා. එනමුත් මම කිව්වා වගේ මේ ක්‍රයිසිස් සිටුේෂන් එකේ අපේ ප්ලේයර්ස්ලා ගැන හිතලා ඇත්තටම මේ මල්ලිලා ගැන හිතලා තමයි අද මේ ඩිසිෂන් එක ගත්තේ. ඉතින් මම කිව්වා වගේ මම හිතන්නේ සංඝ මම හුඟක් අගය කරන ක්‍රීඩකයෝ දෙන්නෙක් සංඝයි මහිලයි. මොකද වැඩියෙන්ම මේ ඒගොල්ලන් ලෙවල් එකක් ක්‍රියේට් කරලා එච්චර හොඳ මේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දැන් අපි මම කිව්වේ අද උදේ කිව්වේ සංඝ තව දෙන්නෙක් ක්‍රියේට් කරන්න ඕනේ ඒගොල්ලන්ට වඩා උඩින්. ඉතින් ඒක තමයි එහෙම කරොත් තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ අචීව්මන්ට් එකක් කියලා මට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒක අපි කොහොම හරි කරන්න සපෝට් කරන්න මම දවස් 50න් අපි එළියට ගියා කියලා අපි රටෙන් දුවන්නේ අපි ඉන්නවා මෙතන ඕන වෙලාවක පැරිස් එකේ ඇවිල්ලා උදව් කරන්න අපි ඔක්කොම කැමති. මට මහිල පරිණතයක් කියලා තිබුණා. එයාත් කැමති ඕන දෙයක් කරන්න යාට කමිට්මන්ට්ස් තියෙනවා. 18 වෙනිදා ඉඳන් යා ෆ්‍රී. ඉතින් යා කියලා තිබුණා ඕනේ නම් ටීම් එකට කතා කරන්න කියලා ඉන්දියාවේ ඉන්න ඕන වෙලාවක කියලා කතා කරන්න. ඉතින් සංගවත් මම පුළුවන් වුණොත් බලන්නේ මීල ටීම් එකත් එක්ක පොඩ්ඩක් ඇඩ්වයිස් කරන්න පළවෙනි මැච් එකට යාගේ කමිට්මන්ට්ස් තියෙනවා. මේ ඔක්කොම අතරේ ඒගොල්ලන් ඇවිල්ලා මේ වෙලාවේ අත දුන්න එක මම උගත් අප්‍රීෂিয়েට් කරනවා. ඒකම මේ අනිත් සිලෙක්ටර්ස්ලා මට අමතක කරන්න බෑ. ඒගොල්ලෝ කියපු ගමන්ම කිව්වා මේ මම ඉන්නවා නම් ඒගොල්ලන් ඇවිල්ලා කරන්නම් කියලා. ඉතින් මේ මට ඇමතුමාව ලෙට් ඩවුන් කරන්න බෑ. මේ රික්වෙස්ට් එක කරාම ඒක අහනවා තමයි මේක මේ වෙලාවේ මට වාරගන්න. Actually brought in only last night and we had a specific spot we had to work within and I think completely to go out of that with someone who I think even Graham was not very aware of was a bit of an issue at that time, but certainly I think that's why I said after the 30th of April, I think they have to seriously sit down and work out the long-term plans who they are going to blood, and then also
to look at some of the guys who will probably retire after this World Cup and maybe in the next year or so. So we need to plan find those replacements and have a long-term plan. I think it's very, very important for the selectors, who takes over after him, to have that plan in place and work with the coaches concurrently to make sure that the future of Sri Lanka cricket, because I see the talent in Sri Lanka is amazing, and I used to cricket pathway at research. I go right around the country and I see some of these young players with enormous talent, and I feel that these guys, if they are nurtured properly, that they will be able to be great cricketers in the future. So I think it's in the hands of the administrators and everyone to make sure that they're in it the proper way. I have a follow-up. So how do you really rate Sri Lanka's chances at the upcoming World Cup? Well, I thought we didn't have much of a chance with the squad selected to be led by Chandimal. So now we have a better chance than chances we had. How far do you think Sri Lanka can go in this World Cup, defending the title? If you look at the world leading teams, especially India is ranked number 1. We beat them 2 weeks ago at their own backyard. So if we can beat India without having Angelo and Mali 2 weeks ago in India, they are number 1 ranked team. We can beat any side in the world. So it's a matter of position, approach, and the strategy. We can still get back to the game and win the game. Thank you.